සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනාටම අත්සස්ම ගිණුම් හිමි පවුල්වල වැඩිහිටි දීමනාව මේ මාසේ එනම් ඔක්තෝබර් මාසේ වැඩිහිටි දීමනාව ගැන වැදගත් පණිවිඩයක්. ඒ නිසා වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell button එකත් click කරලා තියාගන්න. එතකොට තමයි ඔයාලට පුළුවන් වෙන්නේ මම දාන වීඩියෝ බලන්න. ඒ වගේම හරි විස්තරය දැනගන්නත් පුළුවන්. වීඩියෝ එකට like එකකුත් දාලා ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න. ඔයාගේ අදහසත් comment කරන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ වැඩිහිටි දීමනාව අස්සසුම ගිණුම් වලට සහ තැපැල් කාන්තෝරු වලින් ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ අස්සසුම ගිණුම් හිමියන්ට මුදල් ලබා දීලා ඉවරුණාට පස්සේ තමයි එයාලා මේ මුදල් ලබා දෙන්නේ. රජයේ සේවකයන්ගේ වැටුප් එයාලට ලබා දුන්නාට පස්සේ තමයි යාළුවනේ ඔයාලගේ වැඩිහිටියන්ට මේ ඔක්තෝබර් මාසයේ දීමනාව ලබා දෙන්න කටයුතු කරන්නේ. ඉතින් ඔයාලා දන්නවා හැම මාසෙකම මේ වැඩිහිටි දීමනාව 25 26 27 වගේ දවස්වල තමයි ඔයාලගේ වැඩිහිටියන්ට මේ දීමනාව ලබා දෙන්නේ. ඒක නිසා ඔයාලා කලබල වෙන්නේ නැතුව ඉන්න. මොකද රජය විසින් මේ වැඩිහිටි දීමනාව කලින් ලබා දෙන වෙලාවලුත් තියෙනවා. හැබැයි බොහෝ දුරට සිද්ධ වෙන්නේ හැම මාසෙම 25න් පස්සේ තමයි වැඩිහිටි දීමනාව ලබා දෙන්න කටයුතු කරන්නේ. ඒ කියන්නේ රජයේ සේවකයන්ට එයාලගේ වැටුප් එයාලට ගෙවලා අවසන් කරලා තමයි මේ වැඩිහිටි දීමනාව වැඩිහිටියන්ට ලබා දෙන්නේ. ඉතින් රැඳෙන්න මාත් එක්ක ඔයාලව දැනුවත් කරන්න මේ වැඩිහිටි දීමනාව හරියටම කවද්ද දෙන්නේ කවද්ද ගන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලා දන්නවා මීට මාස දෙකකට කලින් මේ වැඩිහිටි දීමනාව වැඩි කරනවා කියලා තිබුණා. ඒ විස්තරෙත් දැනගෙන යන්න. යාළුවනේ ඊට කලින් මතක් කරනවා මගේ channel එකේ මේ වෙනකොට subscribeලා 85000ක් ඉන්නවා. ඉතින් channel එකේ subscribe ලක්ෂ්‍ය කරගන්න ඒකටත් මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනේ. channel එක subscribe කරලා සහයෝගයක් දෙන්න කියලා ඉල්ලනවා. ඉතින් යාළුවනේ මේ වැඩිහිටි දීමනාව 5000කින් වැඩි කරලා දෙන්න යෝජනාවක් ආවා. ඉතින් මේ දීමනාව තවම කාටවත් ලැබුණේ නැහැ. තවම සාකච්ඡා කරනවලු මේක ලබා දෙන්නේ කොයි විදිහටද කියලා. ඒ ගැන තවම හරි දෙයක් කියලා නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩි කරනවා කියපු දීමනාව ඉක්මනින්ම අපේ වැඩිහිටියන්ට ලැබෙයි කියලා. ඉතින් යාළුවනේ එහෙනම් ගිහින් එන්නම්. නැවතත් මේ වගේ අලුත්ම තොරතුරු අරගෙන යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරලා ඔයාගේ අදහසත් comment කරන්න